ගැලවීම අවශ්‍ය වන්නේ මන්දේ ඔබ කවුද හෝ කල්පනා කර තිබේද? මිනිස්සු ඉපදුණු මහතා සිටම කාල කරමින් හඬනවා. මුලදී එය බඩගන්නේ දෙව් පැණි කෑ ගැස. ඊට පස්සේ එය ආඩව ආරක්ෂාව ඉල්ලුවා. දරුවන් වැඩෙන විට ඔවුන් විවිධ ආකාරයේ කලකිරීම අත්වනත. උපත සිටම මිනිසුන් තුළ ඇති ආශාවන් පිටපස ඇත්තේ කුමක්ද? උපත සිට මිනිසුන් අත්වනින් කලකිරීම පසුබිම සම්බන්ධයෙන් බයිබලය මෙසේ සාක්ෂි දැරිය. එය කැදුරුකම්, ඊර්ෂ්‍යාව, වෛරය, කෝපය, ආරවුල ආදිය ලෙස හඳුන්වනවා. අලුත් උපන් බිලිඳින උපති සිටම කැදර ඊර්ෂ්‍යා සහගත සහ වෛරය. මෙය මවගේ ගර්භාෂයේ ආරම්භ වූ පාපයේ පරතඵලයක්. මෙම මිනිස් ස්වභාවය නිසා ලෝකේ වරෙන් ගැටුම්වලින් අපරාධවලින් සහ යුද්ධවලින් පෙර පැවති. එම නිසා දෙවත් පාපොච්චරණය කළා. මම අයිතිකමෙන් උපන්නම්, මගේ මනේ අයිතිකමෙන් මේ ගබ් ගත්තේ. මිනිසුන් කර්මයෙන් පෞකාරයන් බවට පත් නොව, ඔවුන් උපතින්ම පෞකාරයන්ය. එම නිසා මෙම පාපයේ මුල පාපය ලෙස හඳුන්වනු ලබන අතර එහි ආරම්භය වන්නේ පළමු මිනිසුන් වන ආදීම සහ ඒවා මවුන්කර දෙවියන් වහන්සේට විරුද්ධව කරලා ගැසීමය. දෙවියන් වහන්සේ විසින් හෙළ දකිනු ලද මෙම පාපය තම විසින්ම ඉවත් කළ නොහැකි බැවින් මෙම පාපයේ ගැටලුව විසඳීමට මිනිසුන්ට කර්මයක් නොමැත. දෙවියන් වහන්සේ දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ ළම කාලයේ සිට මිනිස සතු නබුරුව නුපුරේ. මිනිස් පෞකාරයක් ලෙස ඉපදු පාපයේ ජීවත් වූ පෞකාරයක් ලෙස මේයයි. බයිබලයේ සාක්ෂි දැරිය. මිනිසට එක්වරක් මරණය නියම කර ඇති අතර පසුව විනිශ්චය පමණ. ජීවිතයේ මරණයන් අවසන් නොවන අතර මරණයන් පසු සිදු කලක ලොකු දෙකක් බලා සිටිය. ඔබ ජීවත්ව සිටියේදී ස්වර්ගයට යනවාද නැත්නම් නිරයට යනවාද යන්නේ ඔබම තීරණය කළ යුතුයි. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ඒ මාර්ගයේ මනුෂ්‍යයෙකුට හොරුව පෙන්නත් එය මරණේ මාර්ගයයි. ඔබ දැන් මරණේ මාර්ගයේ ගමන් කරනවා විය හැකිය. එවැනි අවස්ථාවක ඔබ දෙවි ගලවා ගැනීමට ආපසු ය යුතුය. තම පාපු ගැන පස්තුවල නොවන අය දෙවියන් වහන්සේගේ විනිශ්චය තුලින් සිදු කලක දඬුවමට එනම් නිරයට ඇතුළු වන ඇති. කෙසේ වෙතත් බලාපොරොත්තු සින් වූ මනුෂ්‍ය වර්ගයේ දෙවියන් වහන්සේගෙන් පදුමුකරු කරුණාව ලබාගත එනම් දෙවියන් වහන්සේ මිනිස් පාපය ඉවත් කිරීම සඳහා තම පැතිරේ පූජා කළ බවයි. පාපයෙන් තොර ධර්මෂ්ඨයන්ගේ විදුරෙන් පාපය සිදු හැරිය යුතුය යන දෙවියන් වහන්සේගේ මූලධර්මයට අනුකූලව දෙවියන් වහන්සේ තම පැතිරියව මිනිස් ස්වරූපයෙන් ලෝකයට එව කරසේ රුධිරය විගරීමට සලසුව සැක. එම නිසා බයිබලයේ සාක්ෂි දැරිය. මෙකින් සද දෙවියන් වහන්සේ ලෝකයට කතරම් පිරිම් කළ දෙයද උන්වහන්සේ තම ඒකජාතික පැතිරියව දෙන සැක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදාගන්න සෑම කෙනෙකුම විනාශ නොව සිදු කළ ජීවනයේ ලැබෙන පිණිසය. දෙවියන් වහන්සේ ප්‍රකාශ කළේ මේ ලෝකයට පැමිණි දෙවියන් වහන්සේගේ පැතිරිය වන යස ක්‍රිස්තුස් වහන්සේ අපේ පාපයෙන් ගලවා ගන්නේ ගලවම් කරව බව අප විශ්වාස කරන්නේ නම් අප ගලව නැති බවයි. වෙනත් වචන වලින් කිව්වොත් එහි තේරුම යස ක්‍රිස්තුස් වහන්සේ තම රුධිරය වගුරු කරසේ මේ ගිය ඔබ පාප වලට වනද ගෙවීමටයි. ගැලවීම මූලධර්මයේ මෙම පෙන්තරයක් හරහා කැටියෙන් පැහැදිලි කිරීම. යස ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ගැලවම් කරුව ලෙස පිළිගැනීමට නම් ඔබ මුලින්ම ඔබ පෞකාරයක් බව පිළිගෙන දෙවියන් වහන්සේ වෙත අවකව පසුතැවල විය යුතුයි. ඉන්පසුව වශමයෝජනක ආධ්‍යාත්මික සිදුවීමක් සිදුවේ. ඔබ පවාගෙන අවකව පසුතැවල වූ විට ඔබ සියලු පාපක් ජේසුස් වහන්සේ වෙත මාරු කරනු ලැබ. මෙයට හේතුව යේසුස් වහන්සේ ඔබගේ පාප වෙනුවට කරසේ රුධිරය වගරුව බැවින්. ඔබ යේසුස් වහන්සේ කෙරෙහි අවකව විශ්වාස කරන විට මෙම ආධ්‍යාත්මික බලපෑම ප්‍රකාශ වේ. ඔබගේ සියලු පාප ජේසුස් වහන්සේ වෙත මාරු කරනු ලැබුවොත් ජේසුස් වහන්සේගේ නිර්මල ධර්මෂ්ටකමද ඒ සමගම ඔබට මාරු කරනු ලැබ. ඔබ යේසුස් වහන්සේගේ ධර්මෂ්ටකම ලබා ඇති බැවින් දිව්‍යන් වහන්සේ ඉදිරියේ ධර්මෂ්ටයන් ලෙස සලකනු ලැබ. ඔබ අතීතයේ පව කර ඇත්තේ දිව්‍යන් වහන්සේ ඒ සියලු පාප මතක තබූ නොගන්න බවට පොරොන්දු වී ඇති. දිව්‍යන් වහන්සේගේ මෙම පොරොන්දුව නිසා ඔබ දිව්‍යන් වහන්සේගේ දරුවෙක් බවට පත්වන අතර දිව්‍යන් වහන්සේ ඔබ ස්වර්ගයට ගෙන යයි.
දිවයින් වහන්සේගේ මෙම පොරොන්දුව නිසා ඔබ දිවයින් වහන්සේගේ දරුවෙකු බවට පත්වන අතර දිවයින් වහන්සේ ඔබ ස්වර්ගයට ගෙන යයි. ඔබ යේසුස් වහන්සේ ඔබගේ ගැලවුම්කරුවා ලෙස පිළිගන්නවාද? ඉන්පසු කරුණාකර පහත යාචාරය ඔබම යාචාරාවක් ලෙස සලක ශබ්ද නැගී කියවන්න. දිවයින් මම මගේ සිතුවිලි වචන සහ කාර්යාවන් තුලින් බොහෝ පාපයන් කර ඇත්තම්. මෙම පාප නිසා ශුද්ධ වූ දිවයින් වහන්සේ සමග මගේ සම්බන්ධතාවය බැඳී ගොස් ඇති අතර මගේ ජීවිතයේ සිදු කළ දක් වෙඳිමින් මේ යන බව මට වැටහි ඇති. දිවයින් මම දැන් ඔබ ඉදිරියට එමින් සිටිමි. ජේසුස් වහන්සේ දිවයින් වහන්සේගේ පැතිරේ බවත් මීට පිරිම් කිරීමට සහ මාව ගලවා ගැනීමට ලෝකයට පැමිණි බවත් මම විශ්වාස කිරීම. කවසේ මේ යමින් මට ලැබිය යුතු දඬුවම යේසුස් වහන්සේම දරු බවත් මම විශ්වාස කිරීම. දිවයින් මම මගේ අතේ වැරදි සිතුවල සහ පාපවලින් ඉවත් වූ අවකාව පස්තුවල වී සිටිම. කරුණාකර මගේ සියලු පාපවලට සීමාව දුන්නා. මේ මහතුමින් මම මගේ හදවත දර විවෘත කර ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ ගැලවුම්කරුවා ලෙස පිළිගැනීම. යේසුස් වහන්සේ සදහටම මගේ ගැලවීම්කරුවා බව මම විශ්වාස කිරීම. මම යේසුස් වහන්සේගේ නාමයෙන් යාචනා කරමි. ආමෙන්. දැන් ඔබ අලුත් පුද්ගලයෙකු වී ඇති. මෙම වෙනස් දිවයින් වහන්සේගේ වචනයේ බලයෙන් සිදු වූ බවට බයිබලයේ සාක්ෂි දරන අතර මේ නැවත ඉපදීම ලෙස හැඳින්වේ. අධ්‍යාත්මිකව නැවත ඉපදුණු පුද්ගලයෙකුට අධ්‍යාත්මික පෝෂණය අවශ්‍ය වන අතර එම පෝෂණය දිවයින් වහන්සේගේ වචනයයි. එම නිසා බයිබලයේ සාක්ෂි දරන අලුත් උපන් බිලඳුන්මින් ආත්මයන්ගේ පිරිසිදු කරවලට ආශ කරන්න. වෙනත් වචන වලින් කිව්වොත් එහි තරම් බයිබලයේ වචනයට ආශ කිරීමයි. ඔබ දිනපත බයිබලයේ කියවන්නේ නම් ඔබ ආත්මිකව පරිණති පුද්ගලයෙකු බවට පත්වන ඇති. ඔබ දිවයින් වහන්සේගේ වචනය කියවන විට ඔබට දිවයින් වහන්සේගේ හඬ අධ්‍යාත්මිකව ඇසීමටත් යචාරව තුළින් දිවයින් වහන්සේට කතා කිරීමටත් හැකියි. එවිට දිවයින් වහන්සේ පොරොන්දු වූ ස්වර්ගයේ බලාපොරොත්තුව ඔබ හදවත් තවත් දීප්තිමත් වන ඇති.